හෙලෝ කොහොමද ඉතින් ඔයාලට හැමෝම හොඳින් නේද? Easy Cooking YouTube channel එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. ඔන්න ඉතින් අද අපි අරගෙන එන්නේ රස වගේම ගුණ සපිරුණු කොහිලදළු මාළුවක් කොහොමද හදාගන්නේ කියලා. දැන් අපි බලමු කොහොමද කරගන්නේ කියලා. මුලින්ම කොහිලදළු මේ විදිහට අරගෙන මේ වගේ කටු තියෙනවා. මේ කටු ටික මේ විදිහට පිහියකින් ඉවත් කරගන්න ඕනේ. ඉවත් කරගෙන මෙන්න මේ විදිහට අතින් චූටි කෑලි වලට කඩා ගන්න ඕනේ. එහෙමත් නැත්නම් පිහියකින් කපා ගන්නත් පුළුවන් හේනියට. නමුත් ඉතින් පිහියෙන් කපනවට වඩා මේ විදිහට අතින් කඩා ගත්තාම තමයි ගොඩාක්ම කොහිල ව්‍යාංජනේ රසවත් වෙන්නේ. මේ බලන්නකෝ මේ ඇතිලිය පේන්න තියෙන්නේ ඒ විදිහට හීනියට කඩාගත්ත කොහිලදළු ටික. දැන් මේ කඩාගත්ත කොහිලදළු එකට මේ විදිහට ලුණු තේ හැඳි භාගයක් විතර එකතු කරගන්න ඕන. ඊට පස්සේ හොඳට කලවම් කරගන්න ඕනේ. දැන් කොහිලදළු එකට මේ විදිහට වතුර ටිකක් දාගෙන හොඳට හොදලා මේ ටික මිරිකලා ගන්න ඕන. මේ ඇතිලියට දාගෙන තියෙන්නේ හොදලත් ගත්ත පරිප්පු ටිකක්. අද කොහිලදළු ව්‍යාංජනය හදන්නේ පරිප්පු එකතු කරලානේ. ඉතින් ඒක නිසා මුලින්ම මේ විදිහට පරිප්පු ටිකක් ඇතිලියට දාගත්තා. ඊට පස්සේ ඊට උඩින් මේ කොහිලදළු ටික දාගන්නවා. මේ තියෙන්නේ කපාගත ලූණු, රම්පේ, කරපිංචා, අමු මිරිස් ටික. ඒ ටිකත් මේ කොහිලදළු ව්‍යාංජනයට දාගන්න ඕන. හරි දැන් තියෙන්නේ කුළුබඩු ටික එකතු කරගන්න. මුලින්ම මේ විදිහට 3-5 තේ හැන්දක් දාගන්නවා. ඊට පස්සේ මිරිස් කුඩු. මිරිස් කුඩු නම් අඩුවෙන් තමයි අපේ ගෙදර පාවිච්චියට ගන්න. ඒක නිසා තේ හැඳි භාගයක් විතර එකතු කරගන්නවා. ඊට පස්සේ කහ කුඩු තේ හැඳි කාලක් විතර දාගන්නවා. ලුණු ඔයාලගේ රස අනුව දාගන්න පුළුවන්. දැන් ඉතින් මේ කොහිලදළු මිශ්‍රණය හොඳට මේ විදිහට මිශ්‍ර කරගන්න ඕන. දැන් මේ කොහිලදළු ව්‍යාංජනයේට මිටි පොල් කිරි එකතු කරගන්න ඕනේ. මිටි පොල් කිරි මෙන්න මේ ගානට එකතු කරගත්තා නම් ඇති. ඊට පස්සේ මේ ව්‍යාංජනය මේ විදිහට මූඩියකින් වහලා ලිපේ ගින්දර ටිකක් වැඩි කරලා විනාඩි 5ක් විතර මේ විදිහට හැදෙන්න අරින්න ඕන. දැන් විනාඩි 5ක් විතර ගියාට පස්සේ මේ විදිහට මූඩිය ඇරලා බැලුවහම මෙන්න මේ විදිහට තමයි පේන්න තියෙන්නේ. පරිප්පු ටික එහෙම තැම්බිලා හොඳට. ඒ වුණාට තව කොහිලදළු ටික තැම්බුණොත් හොඳයි වගේ. ඒ නිසා තවත් විනාඩි 5ක් විතර මේ විදිහට මූඩියෙන් වහලා හදා ගන්න ඕන. දැන් පොඩ්ඩක් මූඩිය ඇරලා බලමු අපේ කරි එක කොහොමද කියලා. දැන් නම් ගානට හැදිලා තියෙන්නේ. තව පොඩ්ඩක් විතර පොල් කිරි ගතිය වැඩි. ඉතින් කිරි ගතිය චුට්ටක් බස්සව ගන්න මේ විදිහට මූඩිය අයින් කරලා තව විනාඩි 2-3ක් විතර ගෑස් එක චුට්ටක් වැඩි කරලා මේ විදිහට ලිපේම තියාගන්නවා. ඔන්න ඉතින් මේ වෙලාවේ ඔයාලට පුළුවන් ලුණු රස එහෙම බලලා ලුණු මදි නම් ටිකක් එකතු කරගන්න. හරි. දැන් නම් අපේ කොහිලදළු කරි එක හොඳට හැදිලා තියෙන්නේ. ඉතින් රස බැලුව හොඳට කිරි රසක් එනවා. හරිම රසයි. වැදගත්ම දේ මේක රස වගේම හරිම ගුණයිනේ. ඉතින් ඔයාලත් මේ විදියට හදලා රස බලලා කමෙන්ට් එකක් එකතු කරන්න අමතක කරන්න එපා. ඒ වගේම තමයි ඔයාලා අපේ වීඩියෝස් වලට කැමති නම් අපිව subscribe කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් ඉතින් යාළුවනේ තවත් මේ වගේම වීඩියෝවක් තුලින් හමු වෙනකන් මම නවතින්නම්. Thank you so much. මං ගිහින් එන්නම්.